ඒකෙන් උනේ මොකද්ද? නෑ හැබැයි උන්නේ 6 වසරට මොඩියුල් එක නතර කරා. මොඩියුල් ලර්නින් නතර කරා. ඒකෙන් ළමයිට පාඩුවක් වෙනවා. පාඩුවක් වෙනවා. ඇයි කියලා මම කියන්නේ. හරි මොඩියුල් හරි. මොඩියුල් තමයි කැම්පස් වලදී ගොඩක් වෙලාවට ගන්න. ඔයාලා හිතන්න බෑ මේ මොඩියුල් කියන්නේ ලංකාවේ අලුතෙන් ආපු දෙයක් කියලා නෑ. මොඩියුල් කියන්නේ කැම්පස් වලදී ගන්නවා දැන්. විශ්වවිද්‍යාලේ. නෑ. ඒකට සිලබස් එකේ මොඩියුල් එකේ කියන්නේ මේ ඉගැන්වීම් ක්‍රමවේද දෙකක්. ඒකෙදී මොඩියුල් එක හොඳ නැහැ කියන්න එපා. මේ වෙබ්සයිට් එකක් දැකලා. වෙබ්සයිට් එකේ කියන එක ඒගොල්ලෝ මේ ටයිප් කරලා තියෙනවා වැරදි ගන්න. හරි. ඒකෝර ළමයි මේ සිලබස් ක්‍රමයෙන් චෙක් වෙන්නේ මොකද්ද? ඔයාලගේ මේ සිලබස් ක්‍රමයෙන් ඔයාලගේ චෙක් කරන එක්සෑම් කරන මොකද්ද? එක්සෑම් එකට මොකද්ද ඔයාලගේ බලන්න. මතක. මෙමරි එක නේද චෙක් කරන්නේ. මෙමරි එක චෙක් කරනවා. ඔයාලට කොච්චර මතක හිටිනවද කියලා බලන්න සිලබස් ක්‍රමය. මේ විෂය කරුණු ඔයාලට කොච්චර මතක හිටිනවද? දැන් ළමයි මතක හිටින එකද වැඩක් කරගන්න පුළුවන් කියන එක? නෑ. ඒකට මම හොඳ උදාහරණයක් දෙන්නම්. දැන් ඔයාලට පීනන්න පුරුදු කරනවා. හරි. පීනන්න පුරුදු ගන්න යන්නේ. දැන් ඔයාලට කියනවා මෙහෙම අත් දෙක ගන්න. අත් දෙක අනාකූල හැඩයට ගන්නවා. පීනන්න මුල එහෙම නේද? ඊට පස්සේ මෙහෙම උඩට කියනවා. ඔහොම බයිනවා මෙච්චර අංශ ගන්න. මෙහෙම බයින පුලේ කොහොම හරි. පීනන්න දැන් පුරුදු කරනවා. ඔහොම අත් දෙක මෙහෙම තියාගන්න. ඊට පස්සේ එක අතක් මෙහෙම තියන්න. අනිත් අත මෙහෙම කරන් මෙහෙම රවුමක් කරගන්න. බෙල්ල කෙලින් තියාගන්න. බෙල්ල නවන්න එපා. ඊට පස්සේ බෙල්ල සයිඩ් කරගන්න. හුස්ම ගන්න දෙක පැත්තකට කොහොම පීනන්න. කකුල් දෙක මේ විදිහට මේ අංශ ගානින් තියාගන්න. මේ විදිහට උස් පහත් ගන්න ඔයාලා ස්ටියර් ටික කියලා ඔයාලට මතකයි. විභාගෙකුත් තියෙනවා. විභාගෙ තියලා අහනවා. ඔයාලා කියන්න බෑද? අත් දෙක මෙහෙම තියන්න ඕනේ. මේ පිටුමේදී හුස්ම ගන්න බෙල්ල ඇල වෙන්න ඕනේ. බෙල්ල තියෙන්න ඕනේ කෙලින් කියලා ඔයාලා කියන්න පුළුවන් නේ. පේපර් එකද? හැබැයි ඔයාලා වතුර දාන පීන බලලා දැන් කියලා. උගන්නලා දාන්නේ. ඔක්කොම ගන්නවා මුලින්ම. පුළුවන්ද? බෑ. ප්‍රැක්ටිස් ගිලෙන්නේ නැද්ද? ප්‍රැක්ටිස් ඇති. ගිලෙනවනේ. ඇයි? ප්‍රැක්ටිස් නැහැ. ඇයි? ඔයාලට ගන්නේ තියරි නේද? ප්‍රැක්ටිකල් කරේ නැහනේ. ඔයාලා දන්නේ නැහැ ඊළඟට වෙන්නේ මොකද්ද කියලා. වතුර දැම්ම ගමන් අර ටික කරාම හරියද? කරන්න පුළුවන්ද? බෑ. ගිලෙනවා අනිවාර්යෙන් ගිලෙනවා. මොඩියුල් ක්‍රමය ළමයි කියලා දෙන්නේ කොහොමද දන්නවද? මොඩියුල් ක්‍රමයේ බේස් වෙන්නේ මොකද්ද? මේක හදලා තියෙන්නේ මොකටද? ස්කිල් එකට. ස්කිල් එකක් කියන්නේ මොකද්ද ළමයි? ස්කිල් එකේ හැකියාව. හැකියාව. හරියට. හැකියාවක් වර්ධනය කරනවා මොඩියුල් එකක් හදන්න. ඒ කියන්නේ මොකක් හරි එක විශේෂ ශ්‍රේෂ්ඨයක එක හැකියාවක් ඔයාලට වර්ධනය කරලා දෙන්න තමයි මේකෙන් try කරන්නේ. හැකියාවක් වර්ධනය කරද්දී මොකද අපි කරන්නේ? දැන් ඔයාලා HTML tags මෙතන පාඩම් කරන්නේ. අතනදී ඔයාලා එහෙම නෙමෙයි කරන්නේ. ඔයාලා ඇත්තටම HTML use කරලා වෙබ්සයිට් එක හදනවා. හදලා run කරනවා. run කරලා errors fix කරනවා. ඒ විතරක් නෙමෙයි user ගේ දැන් පාවිච්චි කරන කෙනාට ආස හිතෙන්න කොහොමද මේව හදන්නේ? ඒ කියන්නේ පාවිච්චි කරන කෙනා ආසද ළමයි ඔයාලා හදන ඕන විදිහකට නෑ. ඔයාලා කැමති විදිහක් තියෙනවා. ඔයාලා දැන් app එක පාවිච්චි කරද්දී අලුත් වෙන features ඔයාලා ආස නැත්නම් අයින් කරනවා නේ. ඒ වගේ තමයි ඔයාලට ඒ user ට අදාළ විදිහට වෙබ්සයිට් එක ලස්සන කරන්නේ කොහොමද? ඒවට තියෙනවා theories. color theory කියලා තියෙනවා. පාට තීරණය කරන්න බෑ අපිට ඕන විදිහට. color palette එකෙන් බලලා user වමනා පාටයි ඒ අදාළ වෙබ්සයිට් එකට අදාළ පාටයි අපි තෝරගන්නවා. ඒ වගේ දේවල් තියෙනවා වෙබ්සයිට් හදද්දී. text alignment හරිද? text compare වෙන්න ඕනේ වෙබ්සයිට් එකේ. කියන්නේ කොහොම කපල් වෙන්න ඕනේ. කියන්නේ දැන් වෙබ්සයිට් එක තියෙන ටයිටල් එකට ළමයි paragraph font එක හරියන්නේ නැත්නම් ඒක එහෙන කැතයි ඔයාලට බලන්න. ඒක හරි alignment එකේ නැත්නම් ඒක එහෙන කැතයි. alignment කියන්නේ අර left mid right කියලා alignment දන්නවනේ. ඒ alignment නැත්නම් හරි කැතයි වෙබ්සයිට් එක. ඒවා කියලා දෙන්න. ඊට පස්සේ ඔයාලා ඇත්තට වෙබ්සයිට් එක හදනකොට නේද ඔයාලට තේරෙන්නේ වෙබ්සයිට් එක හදනකොට මොනවද දෙන ප්‍රශ්න? කොහොමද වෙබ්සයිට් එක හදන්නේ? ඒවා දන්නවනේ. මොඩියුල් ලර්නින් වලදී ළමයි ඇත්තටම ඔයාලා වෙබ්සයිට් එක හදනවා. එක්සෑම් එකකට ලියනවද? පොඩි එක්සෑම් තියෙනකොට හැබැයි පස්සේ ඔයාලා ඇත්තටම වෙබ්සයිට් එක අන්තිම එක හදනවා. පොඩ කාලයක් තිස්සේ මහන්සි වෙලා වෙබ්සයිට් එක හදනවා. එතනදී ඔයාලා දැනගන්නවා ඇත්තටම කොහොමද වෙබ්සයිට් එක හදන්නේ කියලා. හදලා බලනවා. ඒ කියන්නේ මෙතනදී ඔයාලා මොකද දකින්නේ? ඔයාලා රිසල්ට් එකක් දකින්නේ. ඒ කියන්නේ ඔයාලා වෙබ්සයිට් එකක් හැදුවා කියලා එක්ස්පර්ට් අපිට දකින්නේ නැද්ද? මෙතනදී මොකද ඔයාලා? එක්සෑම් එකට HTML ලියුවා කියලා ඔයාලට පුළුවන් වෙබ්සයිට් එක හදන්න. පීනන්න තියරි ගන්නවා කියලා ඔයාලට පීනන්න පුළුවන්. බෑ. මේ ක්‍රමයේදී පීනන්න පුරුදු කරනවා. ටික ටික වතුරට දානවා. වතුර ඉන්න පැය ගානක් තියෙනවා. ඉස්සෙල්ලා අර මේ බෝඩ් එහෙම තියෙනනේ අර මොනවද? පීනන්න ප්‍රැක්ටිස් කරනවා ඔය එක එක ඉන්ෆ්ලේටිං ඒවා දීලා ඔයාලා වතුරේ තියලා හුරු කරලා ටික ටික ඉස්සෙල්ලාම පීනන්න දෙන්නේ නැහැ ගැඹුරු මේ වතුරේ. කෝච් අල්ලගෙන මේ තල්ලු කරගෙන යනවා. කකුලක් විතරක් දාන්නේ එක අතක් විතරක් කරකන්න කියනවා. අනිත් අත කරකලා බලන්න කියනවා. හුස්ම ගන්න පුරුදු කරනවා නේ. හුස්ම අල්ලන් ඉන්න වතුරයට. ඒවා ප්‍රැක්ටිස් කරනවා මාස ගණන් අවුරුදු ගණන් ප්‍රැක්ටිස් කරලා පීනන්න කිව්වම මොකද? තියරි කරන්න ඕනේද? නෑනේ. කෙලින්ම ඔයාලා වැඩේට බහලා වැඩේ පීනන්නම පුරුදු වෙලා පීනන්න නැද්ද? එතකොට ළමයි ඔයාලම හිතලා බලන්න ඔයාලට වැදගත් එක්සෑම් එකකට ජස්ට් ලිව්ව අන්තිමට අමතක කරලා දැම්මා. ලිව්වා පහුදාට අමතක නැද්ද? ලොකු එක්සෑම් ලිව්වා මොකද වෙන්නේ? ඕලෝ ලියලා පහුදාට ආයෙ මතක් කරන්නේ නැහැ. ආයෙ වෙබ්සයිට් හදන්නේ නැහැ අපි. අපි ආයෙ කෝඩ් කරන්නේ නැහැ. අපිට එපා. එහෙම කරලා අමතක කරලා නැද්ද? එක්සෑම් එක ඕන් ලිව්වා. ඕන් ඒකක් තියෙනවා. හදයිද? සොෆ්ට්වෙයාර් හදන්නේ නැහැ. වෙබ්සයිට් හදන්නේ නැහැ. එතනින් ඉවරයි. හැබැයි මේකෙදි එහෙම නැහැ. ඔයාලා වෙබ්සයිට් එක ඇත්තටම ඔයාලා දන්නවා වෙබ්සයිට් එක හැදුවා කියලා. ඔයාලට ඒ තියෙන ආසාව හම්බ වෙනවනේ. ඔයාලා මේ මොඩියුල් එකේදී කරන්නේ එහෙම. ඒකේ අවසානයක් තියෙනවා. ඔයාලා රිසල්ට් එකක් දකිනවා. හරි? ඒක අන්තිමේට ඔයාලා ප්‍රතිඵලයක් දකිනවා. මේකෙදි ඔයාලා දකින්නේ නිකන් Aද Bද Cද කියන ප්‍රතිඵලය. මේකෙදි ඔයාලා ඇත්තටම ඔයාලා කරපු වැඩේ ප්‍රැක්ටිකල් ප්‍රතිඵලයේ ස්කිල් එක ඔයාලා හම්බ වෙනවා. ඔයාලට වෙබ්සයිට් හදන්න පුළුවන්. වෙන යාළුවෙක් කිව්වත් දෙමව්පියෙක් කිව්වත් නෑ දැක්කොත් වෙබ්සයිට් එකක් හදන්න ඔයාලා දන්නවා. ඒක නේද ඔයාලා ඕනේ. ඔයාලට ඕනේ මේකද? එක්සෑම් එක කියලා Aද Bද Cද ගන්න එකද? ඒක වැඩක් නෑ. ඔයාලට ඕනේ වෙබ්සයිට් හදන එක නේ. වීඩියෝ එක එඩිට් කරන එක නේ. ඒක තමයි මොඩියුල් ලර්නින් කියන්නේ. ඒකවල මොඩියුල් ලර්නින් කියන එක අතරින් ඕනේද? නෑ කැම්පස් වලදී කරන්නේ ප්‍රැක්ටිකල් ස්කිල් ඇප්ලයි කරන එක ස්කිල් එක හදාගන්න. හැබැයි මේක එක්සෑම්ස් විතරයි. ගොඩක් වෙලා කැම්පස් වලදී වර මම මේක මම රෙකමන්ඩ් කරන්නේ මේක. අපි කරන්න ඕනේ එහෙනම් අපිට දැන් තියෙන සිලබස් එක ඉගෙන ගන්න. අපි සිලබස් එක ඉගෙන ගන්න වැඩක් දාලා මම නම් ඔයාලට සිලබස් එක විතරක් ගන්නන්නේ නැහැ. හේතුව ඔයාලා ඕලෙවල් වලින් පස්සේ නිකන් මගෙන් ඉගෙන ගත්ත කියන්නේ අපරාධ ඊට පස්සේ. ඇයි? ඕලෙවල් පස්සේ ඔයාලා මගෙන් ඉගෙන ගන්න එක අපරාධයක් වෙනවා. ඔයාලා පස්සේ වෙබ්සයිට් එක හදාගන්න බෑ, වීඩියෝ එඩිට් කරගන්න බෑ, කම්පියුටර් එක යූස් කරගන්න බෑ, AI ඇප්ලිකේෂන් එකක් ගැන දන්නේ නැහැ. AI එකක් කොහොමද හදාන්නේ කියලා දන්නේ නැහැ. ඔයාලට ආයෙ 아무තු ඉගෙන ගන්න වෙනවා. එහෙම ඕනේද? නැහැ. අපි කරන්න ඕනේ අපේ මේ සිලබස් එක අහගන්න. අපි මේ සිලබස් එකම අපි මොඩියුල් ක්‍රමයට හදාගන්න. හදාගන්න කියන්නේ මේක සාමාන්‍ය තියරි ඔක්කොම ගන්නලා අපි ප්‍රැක්ටිකල් වලදී ස්කිල් එක ප්‍රැක්ටිස් කරනවා. ඒ කියන්නේ අපි HTML වල මේවා ඉගෙන ගන්න විභාගෙට ලියන්නේ. විභාගෙට ඒකක් ගන්න උගන්වනවා. හරි? පාස් පේපර්ස් කරනවා, අතක් කරනවා, ඔක්කොම කරනවා. පස්සේ මොකද කරන්නේ? අපි HTML වලින් ඇත්තටම සයිට් එකක් හදනවා. මම නම් හදවනවා කට්ටියට. අපි ඇත්තටම වීඩියෝ එක එඩිට් කරනවා. ඇත්තටම ෆොටෝ එකක් හදනවා. ඇත්තටම අපි ඒක කරලා බලනවා. කැමතිද එහෙම?
එහෙමද කැමති විභාගෙට ලියන්න කියලා. මට දෙවිදියටම කරුවා ඇති. විභාගය කොහොමද ලියන්න පුරුදු කරනවා. පුරුදු කරලා ඇත්තට කරොත් ඕක මතක හිටිනවනේ. ඔයාලා අනාගතේ කම්පියුටර්ස් වලින් ආයෙ කරන්න බැරි දෙයක් නැති ගන්න මම හදනවා. මේ පන්තියට ඔයාලා දන්නවනේ ඉතින්